අපි අද ඉගෙන ගන්න යන්නේ පෘථුවිය, චන්ද්‍රයා සහ සූර්යයා ගැන. වැහිබර කාලගුණයක් නැති දවසක දිවා කාලයේ අහස නිරීක්ෂණය කළොතින් අපිට සූර්යයා බලාකුළු දැක ගන්න පුළුවන්. රාත්‍රියේ අහස නිරීක්ෂණය කළොතින් අපට දීප්තිමත්ව බබලන චන්ද්‍රයා වගේම නිවි නිවි දැල්වෙන තරු රාශියක් පියවියසින් දැක ගන්න පුළුවන්. අපට මේ වස්තුන් එක තැනම තියෙනවා වගේ පෙනුනට එහෙම වෙන්නේ නෑ. එයාලට වෙන්නුණු ගමනක් තියෙනවා. ඉතින් පුතේ අපිට පෙනෙන සූර්යයා එහෙමත් නැත්නම් ඉර නිශ්චල වස්තුවක් විදියට එකම තැන තියෙනවා. එයා ගමන් කරන්නේ නැහැ. අපි ජීවත් වෙන මේ පෘථුවිය එයා වටේම කැරකෙනවා. පෘථුවිය තමන් වටේ ගමන් කරන ගමන්ම සූර්යයා වටේත් ගමන් කරනවා. අන්න ඒ ක්‍රියාවලිය අපි භ්‍රමණය සහ පරිභ්‍රමණය කියලා හඳුන්වනවා. අපි දැන් බලමු විස්තරාත්මකව භ්‍රමණය සහ පරිභ්‍රමණය කියන්නේ මොකක්ද කියලා. පෘථුවිය තමා වටාම කරකැවීම අපි භ්‍රමණය කියලා කියනවා. පෘථුවියට භ්‍රමණය වෙන්න පැය 24ක කාලයක් ගත වෙනවා. පෘථුවියේ භ්‍රමණය නිසා පෘථුවියේ ජීවත් වන අපට දිවා රාත්‍රී කාලයන් උදා වෙනවා. පෘථුවිය තමා වටා කරකෙන ගමන් සූර්යයා වටා ගමන් කිරීම පරිභ්‍රමණය ලෙස හඳුන්වනවා. පරිභ්‍රමණයට දින 365ක කාලයක් ගත වෙනවා. ඒ වගේම චන්ද්‍රයත් පෘථුවිය වටේ ගමන් කරනවා. මෙන්න මේ චන්ද්‍රයාගේ පෘථුවියේත් ගමන නිසා අහසේ ස්වභාවික සංසිද්ධීන් කිහිපයක්ම සිදු වෙනවා. ඒවා අපි චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ ලෙස හඳුන්වනවා. පෘථුවියේත් චන්ද්‍රයාගේත් ගමන නිසා යම් අවස්ථාවක සූර්යයාගේ පෘථුවියත් අතරට චන්ද්‍රයා පැමිණීමෙන් චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථුවිය මතට වැටීම නිසා පෘථුවියේ සිටින ජීවීන්ට සූර්යයාගේ කොටසක් හෝ සම්පූර්ණ සූර්යයාම නොපෙනී යාම අපි සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනවා. අපි ඊළඟට බලමු චන්ද්‍රග්‍රහණයක් කියලා කියන්නේ මොකක්ද කියලා. චන්ද්‍රග්‍රහණයක් කියලා කියන්නේ චන්ද්‍රයත් සූර්යයත් අතරට පෘථුවියේ පැමිණීමෙන් පෘථුවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටීම නිසා චන්ද්‍රයාගේ කොටසක් හෝ සම්පූර්ණ චන්ද්‍රයාම නොපෙනී යාම චන්ද්‍රග්‍රහණයක් ලෙස හඳුන්වනවා. චන්ද්‍රග්‍රහණයක් වගේම සූර්යග්‍රහණයක් අපට දැක බලා ගන්නට සිදු වෙන්නේ බොහෝම කලාතුරකින්. අද අපි චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණය, භ්‍රමණය, පරිභ්‍රමණය ගැන ඉගෙන ගත්තා. ඊළඟ දවසෙත් තවත් අලුත් පාඩමකින් හමු වෙමු. Little Wonders YouTube නාලිකාව නරඹන ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඒ වගේම